පාරමිතා අතර මහා බෝධියට නැත්නම් තුන්තරා බෝධියට තියෙන අතිශයින්ම උපකාර වැඩියෙන්ම උපකාරක පාරමිතා තමයි ප්‍රඥා පාරමිතාව. භූමිය වන්නේ දාන පාරමිතාව. දාන පාරමිතාවත් මත තමයි අනිත් පාරමිතා පූර්ණණය කරන්න පුළුවන් වන්නේ. ඒ වගේම අතිශයින්ම මවෙක් පියෙක් වගේ මේ පාරමිතා පූර්ණයේදී ඒ රූලේ යන්නට දිගටම යන්නට උපකාර වෙන පාරමිතාව තමයි උපේක්ෂා පාරමිතාවයි ශාන්ති පාරමිතාවයි. මේ දෙක අතිශයින්ම වැදගත්. ඒ වගේම අදිෂ්ඨාන පාරමිතාව නොසලී ඉන්නට උපකාරයි. මේ සියලු පාරමිතාවන්ට උපකාර වෙන පාරමිතා කීපයක්. දාන පාරමිතාව, උපේක්ෂා පාරමිතාව, ශාන්ති පාරමිතාව, ඉවසීම් පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව. මේ සියල්ල අභිභවලා කෙලින්ම බෝධියට නැත්තම් මාර්ග ඥානයට කෙලින්ම උපකාර වෙන අතිශයින්ම බලවත්ම වැදගත්ම පාරමිතාව තමයි ප්‍රඥා පාරමිතාව. මොකද සම්මා සම්බුද්ධත්වයේ ගත්තත්, පසේ බුද්ධත්වයේ ගත්තත්, අරිහත්ත්වයේ ගත්තත් මේ හැමතැනම බෝධිය යනු අරිහත් මාර්ග ඥානෙහි ප්‍රඥාව. නැත්තම් සතර මාර්ග ඥානවල ප්‍රඥාව. ඉතින් මේ ලෝකෝත්තර ප්‍රඥාවනේ. මේ ලෝකෝත්තර ප්‍රඥාව අධිගමනය කරන්න ලෞකික ප්‍රඥාව පූර්ණණය කරලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක කරන්නට බෑ. ඒ නිසා මේ ප්‍රඥා පාරමිතාව තමයි සියලු පාරමිතාවන්ගේ මුලින්ම ඉදිරියෙන්ම සහ වැදගත්ම පාරමිතාව. ඒක තමයි බලවත්ම පාරමිතාව. ප්‍රඥා පාරමිතාව ප්‍රඥාව දියුණු කරේ නැතිනම් හරියට විඥානේ නැති ජීවිතේ නැති මේ රූපකය මොනවත් කරන්න බැරිව වගේ. ජීවිතේන්ද්‍රිය නැත්තම් රූපකය නිසල්මයි. ඒ වගේ විඥානේ නැත්තම් ඇස කන නාසය දිව තිබුණාට අපිට අරමුණු ගැනීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ වගේ ප්‍රඥාව දියුණුව තිබුණේ නැතිනම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගෙන් හරියට ප්‍රයෝජනය ගන්නට බෑ. ඒ වගේම දෙන දාණය වුණත් මහත්ඵල මහානිසංස වන්නේ ඥාන සංප්‍රයුක්තව දුන්නොත්නේ. සීලය වුණත් හරියට රැකෙන්නේ ඥාන සංප්‍රයුක්තව හිටියොත්නේ. නෙක්ඛම්මේ පවා හරියට අතහරින්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන් යථා ස්වභාවයේ දුටුවොත්නේ. ඒ වගේම ඉවසන්නට පුළුවන් වන්නේ ප්‍රඥාව තියෙන කෙනාට. වීරියෙන් උනත් උත්සාහවත් කරන දේ උත්සාහයෙන් කටයුතු කරන දේ මහත්ඵල වෙන්නේ අර්ථවත් වන්නේ අර්ථවත් දෙයකට උත්සාහවත් කරන්නේ වීරිය ප්‍රඥාව තියෙනකොට. ඒ වගේම දේවල් වල සත්‍ය රක්ෂණය පවා හරියට රකින්න පුළුවන් වන්නේ සත්‍යවාදීත්වයේ පවා හරියට රකින්න පුළුවන් වන්නේ එහි ආනිසංස දකින්නකොට. ප්‍රඥාව ඇති කෙනාට තමයි අචල අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න පුළුවන් වන්නේ. සත්වයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන සත්වයන්ට මෛත්‍රිය පතරවන්න ප්‍රඥාව වැදගත්. උපේක්ෂාව ගැන අනිවාර්යෙන් ප්‍රඥාව තියෙන්නට ඕනේ. ඒ නිසා මේ ප්‍රඥා පාරමිතාව ප්‍රඥාව දියුණු කරේ නැතිනම් අනිත් සියලු කිසිදු පාරමිතාවක් හරියට දියුණු කරගන්න අමාරුයි. ඒ වගේම තමයි Tamanගේ පාරමිතාවන් වල අඩු වැඩිකම් පවා තේරෙන ප්‍රඥාව තියෙන කෙනාට. මගේ මේ ඉන්ද්‍රිය දුර්වලයි මේ ඉන්ද්‍රිය වර්ධනය කරගත යුතු කියන අවබෝධය ලැබෙන්නේ ප්‍රඥා පාරමිතාව. ඒ නිසා ප්‍රඥාව තමයි මේ බුද්ධ ශාසනයෙහි සියලු දේවල් වලට මුල. සියලු දේවල් වලට උඩින් තියෙන්නේ. ප්‍රඥාවන්තයාට තමයි සියල්ල පැහැදිලි වන්නේ. තමන්ගේ අඩුපාඩු, අනුන්ගේ අඩුපාඩු, යා යුතු මාර්ගයේ, නොයා යුතු මාර්ගයේ දැන් කුමක්ද කළ යුත්තේ, ඊළඟට කුමක්ද කළ යුත්තේ මේ කියන සියල්ලම වැටහෙන්නේ ප්‍රඥාව. ඒ නිසා අනිත් සියලු පාරමිතාවන්ට වඩා වැඩි අදිෂ්ඨානයකින් පුරුදු කරන්නට ඕන දේ තමයි ප්‍රඥා පාරමිතාව. මේ ප්‍රඥා පාරමිතාව පූර්ණණය කරන්න යනකොට සමහර වෙලාවලට ඒකට තියෙන බාධක තමයි පංචකාමයට හිත නැඹුරු වෙනවා. අපිට ප්‍රඥාව දියුණු කරන දේවල් වලට යෙදෙන්නේ නැතුව නිකරුණේ කාලය ගත කරන්න හිතෙනවා. දැන් අද කාලේ ගත්තොත් එහෙම සමාජ මාධ්‍යවල කාලේ නිකරුණේ මිඩංගු කරනවා. ඒ කාලයේදී බණ පොතපතක් කියවුවනම්, ධර්ම කරුණක් කියවුවනම්, නැත්නම් වැදගත් විෂයක් හැදෑරුවනම්, ගණිත ආදී විෂයක් හැදෑරුවනම්, දර්ශනීය පොතක් කියවුවනම්, ඒ වගේම අන්‍ය දර්ශනයක් වුණත් කියවලා ඒකේ தත්ත්වය තේරුම් ගත්තා නම් මේ විදිහේ දෙයක් කරනවා නම් අන්න ඒක ප්‍රඥා පාරමිතාව දියුණු වෙනවා. එහෙම නැතුව එලවටත් නැති මෙලවටත් නැති ඒ වෙලාවේ පමණක් ආස්වාදයක් ලබා දෙන දේවල් වලින් කාලය ගත කරනකොට අන්න තමන්ගේ ප්‍රඥාව දියුණු කර ගැනීම අවස්ථාවක් නැති වෙනවා. ඒ තිබ්බ ප්‍රඥාවත් යම් ප්‍රමාණයකට පිරිහෙනවා කෙලෙස් නිසා. ඒ වගේම ලැබිය හැකි ප්‍රඥාවෙන් පිරිහෙනවා. ඒක අපත්ත පරිහානි කියලා. ලබන්න තිබිච්ච දෙයින් නැති වෙනවා. පිරිහෙනවා. ඒ නිසා ප්‍රඥා පාරමිතාව ගැන කල්පනා කරන්නට ඕනේ. ලෝකයේහි අර්ථයන් සියල්ලම ළඟා කරගත්තේ ප්‍රඥාවන්තයා. ඒ වගේම මේ බෝධීන් සියල්ල අධිගමනය කරන්නේ විදර්ශනා ඥානයේ පදනම් කරගත් මාර්ග ඥානය. මේ ගමන යන්නට අතිශයින් උපකාරක වන්නේ ප්‍රඥාව. මොකද හරි වැරද්ද තෝරගන්නට. මහා බෝධිසත්වවරු පවා මේ ගමන ගිහිලා තියෙන්නේ ප්‍රඥාව හේතු කරගෙන. ප්‍රඥාවාදික බෝධිසත්වයන්ගේ ගමන කෙටි. ඒ වගේම පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ පවා පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් වන්නේ ප්‍රඥාව තියෙනකොට. ප්‍රඥාව නැති කෙනා හරියට අර ජීවිතේ නැති මලබිඳියක් බඳුයි. අසක විඥානේ නැති ඉන්ද්‍රිය ටිකක් බඳුයි. හරියට අනිත් සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම තිබුණත් මනාකොට ප්‍රයෝජනීය ගන්නට අපහසුයි. ඒ නිසා මා විසින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් යහපත් ධර්මයේ කියවෙමින්
අයහපත් ධර්මයේ වුණත් කියවමින් ඒවායේ අර්ථය තේරුම් ගනිමින් ඒවායේ තියෙන වැරදි අඩුපාඩු හොඳින් විමසමින් මේ ඥානීය දිනු කළ යුතුයි කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. ඒක විශේෂයෙන් මතක තියාගන්න. තථාගතයන් වහන්සේ සීහනාද පවත්වනකොට සීහනාද පවත්වන ශේස්ත්‍ර කිහිපයක් තියෙනවා. එයින් එක ශේස්ත්‍රයක් තමයි අන්‍ය දර්ශනවාදය. අර්ජන දර්ශනවාදය ගැන ප්‍රකාශ කරනකොට උන්වහන්සේට සීහනාද පවත්වන්නට පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ තමයි හොඳම උදාහරණය. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ දර්ශනවාදවල තියෙන්නේ මේ දේවල්. නමුත් මේ දර්ශනවාදයේ මේ අඩුව තියෙනවා. මම මීටත් වඩා මේක දකින්නවා කියලා උන්වහන්සේට අභීතව සීහනාද කරන්නට පුළුවන්. එතන සර්වඥයන් වහන්සේගේ තියෙන විශේෂ ගුණයක් තමයි නානා දර්ශනවාද පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත වීම. ඒ නිසා අන්‍ය දර්ශනවාද ඒ වගේම සමහර වෙලාවට කියනවා ධර්ම විකෘති මේවා අහන්නට බලන්නට කවදාවත් එම ඔලුක්කට බය වෙන්නට හොඳ නැහැ. මොකද හේතුව අපි හරියට ධර්මයේ දන්නවා නම් හරියට ඥානය තියෙනවා නම් අපි විමසන්නට පුළුවන් වෙන්නට ඕන. විමසලා මේ ධර්මයේ සහ තථාගතයන් වහන්සේගේ ධර්මයේ නැත්තම් ථේරවාදයේ අතර තියෙන සම්බන්ධතාවය බලන්නට ඕනේ. වෙනස්කම තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ සීහනාද දක්වන උන්වහන්සේ විශේෂයෙන්ම බෝධිසත්ව චර්යාවේදී මේ කියන නානා දර්ශනවාද සියල්ලක්ම හදාarලා තියෙනවා. ඒ හදාarලා තිබීම නිසා තමයි උන්වහන්සේට පුළුවන් උනේ හරි වැරද්ද මනාකොට තේරුම් ගන්න. ඒ නිසා ස්ථාවර මනසක් ඇති කෙනා ධර්ම මාර්ගයේ යෙදෙන කෙනා විසින් කරන්නට ඕනේ මේ හැම දෙයක්ම විමසන්නට ඕනේ, බලන්නට ඕනේ, අධ්‍යයනය කරන්නට ඕනේ. අධ්‍යයනය කරලා හරි දේ තේරුම් ගන්නට ඕනේ. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ නිසා ඒ ප්‍රඥා පාරමිතා පූර්ණය කරනකොට එක පැත්තක විතරක් හදාරන්න නැතුව එක පැත්තකට විතරක් කොටුවන්න නැතුව තමන්ගේ ඥානය පතුරවන්නට ඕනේ, විහිදවන්නට ඕනේ. විහිදවලා ඥානවන්තයන් සමග සාකච්ඡා කරමින් විමසමින් හරි දේ හැකි පමණ තෝරා ගන්නට ඕනේ. ඒ සඳහා තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ අර චංකී සූත්‍රයේදී ස්ථිර නිගමන වලට ඉක්මනට එන්නට එපා. ඒ කියන්නේ උදාහරණයකට ශ්‍රද්ධාව, රුචිය, ආකාර පරිවිතක්කේ, දිට්ඨි නිඥානක් කන්තිය, අනුස්සවය කියලා පහක් තියෙනවානේ. මේ පහෙන් නිෂ්ඨාවට පැමිණෙන්න හොඳ නැහැ. මේ තමයි සත්‍ය, අනිත්‍ය, වැරදි කියලා. Taman ඒවා අධ්‍යයනය කරලා Taman කියන මට නම් රුචිය මේකයි. මගේ නම් වඩා කැමැත්ත මෙහෙමයි. නමුත් අපි ඉඩ තියන්නට ඕනේ ඉදිරියටත් මේ ධර්මයේ විමසන්නට, සත්‍ය ගවේෂණය. එහෙම කරගෙන යනකොට Tamanගේ ඉන්ද්‍රිය මුහු කරලා තමනුත් ප්‍රත්‍යවේක්ෂා කරමින් ඉදිරියට යනකොට අන්න Tamanට පුළුවන් වෙනවා හරි ධර්ම මාර්ගය තෝරා ගන්නට. හරි ධර්ම මාර්ගයේ නියැලෙන්නට. ඒ නිසා විශේෂයෙන්ම එතනදී වැදගත් වන්නේ Taman අර කියපු සද්ධාව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිඥානක් කන්තිය, ඒ වගේම රුචිය, අනුස්සවය කියන කරුණු පහේ දැඩිව එල්බ නොගැනීමයි. එතන තමයි ගැටලුව. Tamanට ලැබෙන කුඩා දැනුමෙන් මේමයි හරි අනිත් සියල්ල වැරදි කියලා හුදු ශ්‍රද්ධාව පදනම් කරගෙන, විශ්වාසයේ පදනම් කරගෙන කටයුතු කරනවා. එහෙම කටයුතු කිරීම තරම් සාර්ථක නැහැ. හැමතිස්සෙම හේතුන් ගන්නට ඕනේ මේ ඇවිල්ලා තියෙන්නේ බොහෝ අවුරුදු ගාණක් පරණ ධර්මයක්. අතින් අතට ආපු ධර්මයක්. ඒ වගේම නානා දර්ශනවාද ලෝකයේ තියෙනවා. මේ හැමෝම Tamanගේ ධර්මයේ නිවැරදි කියලා විශ්වාස කරනවා. ඊළඟට මොකද කරන්නේ? ඒ තියෙන ධර්මයන් එකිලක විමසනවා. එහෙම විමසනකොට අන්න Tamanට නිවැරදි ධර්මයේ Tamanගේ ඥානියක් ටික ටික දියුණු කරගෙන එක එක ධර්මවල අර්ථ වැටහෙන්නට පටන් ගන්නවා. එහෙම වැටහෙන්න පටන් ගන්නකොට එකපාර මේක හරි අනිත්‍ය වැරදි කියලා විවේචනය කරන්නේ නැතුව මොකද කරන්නේ? ඒවා කල්යාණ මිත්‍රයන්ගෙන්, ඥානවන්තයන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒවා ප්‍රශ්න කරනකොට ඒවට নানা විදිහේ පිළිතුරු ලැබෙනවා. එහෙම කාලයක් අනුගමනය කරන් යනකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා මොන වගේ ධර්මයක්ද වඩා නිවැරදි, මොන වගේ ධර්මයක්ද වඩා සත්‍යයට කිට්ටු. මොකද හැම ධර්මයක, හැම ප්‍රකාශනයකම, හැම ධර්මයකම විස්තර කළ හැකි, විස්තර නොකළ හැකි දේවල් තියෙනවා. එහෙම කරගෙන යනකොට වඩාත් ඥානයට සුදුසු ගැළපෙන ධර්මයේ මොකක්ද කියන එක තේරෙන්නට පටන් ගන්නවා. ඒ නිසා උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයෝ දෙන්න නානා දර්ශනවාද හැදෑරුවා. නානා තැන් වලට ගියා. අවසානයේදී එතුමන්ලාට නිවැරදි ධර්මයේ මුණ ගැහුණා. මේ විදිහට ඒ ප්‍රඥා පාරමිතා පූර්ණය කරන අය මේ ඥානය ඊටාම පුරුල් ලෙස දියුණු කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ වගේම ඥානවන්තයන්, සත්පුරුෂයන් ඇසුරු කරගෙන ඒ ධර්මයේ තියෙන ගැටලු විසඳ ගන්නට ඕනේ. ධර්මයේ විමසන්නට ඕනේ. ධර්මයේ තියෙන ගැටලු කරුණු කාරණා ප්‍රශ්න කරන්නට ඕනේ. ඒවා එක්කම එහෙමයි තියෙනවා පමණින් කියලා විශ්වාස කිරීම නෙවෙයි. ඒවා නැවත නැවත ප්‍රශ්න කර යුතුයි. ඇයි මෙහෙම වුනේ කියලා විමසිය යුතුයි. මේ විදිහට තමයි ප්‍රඥා පාරමිතාව දියුණු කරගන්නේ. ඒකෙදි විශේෂයෙන්ම අන්‍ය දර්ශන, අන්‍ය මතවාද විමසන්නට, ඒවාට සමන් දෙන්නට, ඒවා ගැන විමසන්නට, ඒවා ගැන ප්‍රශ්න කරන්නට, මධ්‍යස්තව හිතන්නට හැකියාව දියුණු වෙන්නට ඕනේ.
එතන ප්‍රඥා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය.